මම දැන් මේ පෙන්වන ශාකය තමයි මුරුංගා ශාකය. මේ මුරුංගා කියලා කියන්නේ කවුරුත් දන්න කාතරත් ජනප්‍රිය ශාකයක්. මේ මුරුංගා ගැන කතා කරනකොට පෝෂ්‍ය පදාර්ථ රසකින් පොහොසත් ශරීරයට අතිශයින් ගුණදායක ශාකයක්. මුරුංගා ශාකයේ කොළමෙන්ම කරල්ද ඖෂධීය ගුණයෙන් හා විටමින් වර්ග වලින් ඉහළයි. මේ මුරුංගා ගහේ කොළ, පොතු, කරල් මේ හැමදේම ප්‍රයෝජනෙට ගන්නවා. මුරුංගා කියලා කියන්නේ එළවලු අතරින් මුරුංගා වලට හිමිවන්නේ විශේෂ තැනක්. ඊට හේතුව තමයි මෙහි ඇති ඖෂධීය ගුණ හා විෂනාශක ඖෂධයක් වන නිසා. දැල්ලන් ඉස්සන් උයන විට එම මාළුවට මුරුංගා කොළ එකතු කිරීම සිදු කරනවා. ඒ වගේම මඤ්ඤොක්කා තම්බන විට එහි විෂ බවක් වේ නම් ඒ නැති කිරීමට මුරුංගා කොළ එකතු කිරීමත් සිදු කරනු ලබනවා. ඒ වගේම අච්චාරු සෑදීමේදී පැසවීම ඉක්මන් කරවීම සඳහා මුරුංගා ගහේ පොත්තක් එකතු කරනු ලබනවා. ඉතින් මුරුංගා කියලා කියන්නේ ඉන්දියාවෙන් අපේ රටට බෝ වෙච්ච ගහක්. මුරුංගා යනුවෙන් සිංහලෙන් භාවිතා කරන නම මුරින්ගා යන දෙමළ වචනයෙන් බිඳී ආපු වචනයක් තමයි මේ සිංහලෙන් අපි මුරුංගා කියලා හඳුන්වන්නේ කියන්නේ. ඉතින් මේ මුරුංගා කොළ රසවත් මැල්ලුමක් හැටියට සකස් කරලා කනවා. සමහරු මේක කැඳ හදලා බොනවා. ඒ වගේම මේ මුරුංගා කොළ කුඩු කරලා පානයක් හැටියට සකස් කරලා බොනවා. ඒ වගේම මුරුංගා කරල් කියලා කියන්නේ රසවත් ව්‍යංජනයක්. මේ ගහට තියෙන එකම ඒ කියන්නේ ඵලය තමයි මේ මුරුංගා කරල. කරලක් නෙමෙයි අතන මේ ගහේ ඵලය තමයි මේ මුරුංගා කරලක් වගේ දිගට හැදෙන්නේ. ඉතින් මේ මුරුංගා ගැන කතා කරනකොට මේ ආයුර්වේදයේදී මුරුංගා හඳුන්වන්නේ සාර්ථකව ආහාර දිරවීම සිදු කරන ඖෂධයක් ලෙස. මුරුංගා වල ගුණ ගැන කතා කරමු දැන් අපි. මුරුංගා වල ගුණ තමයි රුධිර පීඩනය අඩු කරනවා. රුධිරයේ සීනි මට්ටම පාලනය කරන. ආසාදන වලට එරෙහිව ප්‍රතික්‍රියා කරන. රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරන. විෂ නැසීමේ හැකියාවක් තිබෙන. පණු රෝගවලට මූත්‍රාශ්‍රිත රෝගවලට ගුණදායක. අස්ථි ආබාධ සඳහා යොදා ගන්නා භාවිතා කරන. හැස්ස ඇදුම වැනි රෝගවලට භාවිතා කරන. ગેස්ට්‍රයිටිස් සඳහා මූත්‍රාගල් දිය කිරීමේ හැකියාවක් තිබෙන. ගර්භණී මව්වරුන්ට ගුණ දෙන වටිනා ශාකයක් ලෙස මේ මුරුංගා ශාකය හඳුන්වන්න පුළුවන්.